ඩුබායි වල ඕගොල්ලන් ලෙඩක් දුකක් හැදුනොත් එහෙම ජොබ් එකක් කරන්න කියලා පිටිපස්සට බෙහෙත් එකක් ගාලා හෙට වැඩට යන්න ඕනේද? එහෙම නැත්නම් ඕගලන්ට විසිට් එකේ ගිහලා ජොබ් එකක් කරන්න පුළුවන්ද? මම පොඩ්ඩක් අද මම දන්න විස්තර ටික ඒ ගැන කියන්නම් ඕගලන්ට. එතකොට මුලින්ම මේ ඩුබායි 1 2 3 4 කියලා නෑ අපේ ලංකාවේ කොළඹ තියෙනවා වගේ ඩුබායි නම් ඩුබායි. එතකොට ඩුබායි වල තව ප්‍රදේශ තියෙනවා. දැන් මම හිටියේ ජුමේරා විලේජ් සර්කල් JVC ඊපස්සේ අල්බර්ෂා ඊට පස්සේ කරාමා ඩේරා මරීනා එතකොට අපේ ගොඩක් කට්ටිය ඉන්න සතුවා මේ වගේ පැති තියෙනවා. හරිද? එතකොට ඩුබායි කියන්නේ රටක් නෙමෙයි. ඩුබායි කියන්නේ එක්සත් අරාබි එමිරාජය එහෙම නැත්නම් යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල තියෙන එක සිටි එකක්. හරිද? අබුඩාබි තමයි කැපිටල් එක. එතකොට ඩුබායි වල රජුරෝ විදිහට ඉන්නේ ෂේක් මොහමඩ් බින් රෂීද් අල් මක්තුම්. හරිද? එතකොට යාගේ පුතා තමයි ෂේක් ෆාසා තමයි ඊළඟට ක්‍රවුන් ප්‍රින්ස් විදිහට ඉන්නේ. ඉතින් මේ ඩුබායි කියන්නේ එතකොට UAE කියලා ගමුකෝ. UAE කියන්නේ මේ සක්කිලින්ට වගේ සලකන තැනක් නෙමෙයි. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි යන කම්පැනි එක අනුව. මොකද සක්කිලියොත් එක්ක වැඩ කරන්න ගියොත් ලොක්කට ගොට්ට බාගෙන කේලංකයාගෙන ඉන්න එක වැඩ කරන්න ගියොත් ඉතින් අමාරුයි. හරිද? මොකද පොඩි පොඩි තැන්වල. දැන් මම වැඩ කරුව ඇට්ලැන්ටිස් ඒ වගේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් අපිට තියෙනවා ක්‍රම ඒවා අපිට මේ විසඳ ගන්න. හරිද? ඉතින් මේ මුලින්ම බෙහෙත් කතන්දරේ කියමුකෝ. UAE කියන්නේ ලෝකේ හොඳම මේ හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් තියෙන තැනක්. ඔයාට ලෙඩක් හැදිලා ඔයාට ඔයා මම එක කියන්නේ විසිට් වීසා එක නැතුව එම්ප්ලොයිමන්ට් වීසා එක ඉන්නවා නම් ඔයාට ඉන්ෂුරන්ස් එකක් අනිවාර්යෙන් තියෙනවානේ. ඔයා එතකොට බෙහෙත් ගන්න ගියාම දොස්තරෝ වගේ ලෙඩේ බලලා තමයි බෙහෙත් කරන්නේ. එහෙම නැතුව උඹට තියෙන හැම ලෙඩේකටම පස්සට බෙහෙත් ගාලා හරියන්නේ නැහනේ. එතකොට ඒ මම දන්නේ නැහැ ඔය ඉන්ජෙක්ෂන් එක දේවල් ගහන විදි තියෙනවනේ. සමහරක් ඒවා අතට දානවා, සමහරක් ඒවා පිටිපස්සට ගහනවා, කකුලට ගහනවා. ඒක මම දන්නේ හේතුව මොකක්ද කියලා. ඉතින් ඒ අදාළ විදිහට තමයි ඒගොල්ලන් ඒ බෙහෙත් කරන්නේ. අනිත් එක ડોක්ටර් කෙනෙක් ඔයාට සික් ලීව් එකක් දුන්නොත් එහෙම ඔයා දවස් 3ක් ඉන්න ඕනේ. ඔයාට සතියක් ඉන්න ඕනේ කියලා. ඔයාට ඒක ඉන්න පුළුවන් නීති අනුකූලව. හැබැයි ඉතින් අර විසිට් එකේ ඉන්න කට්ටියට ඔය කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. හරිද? ඉතින් ඔයාට ડોක්ටර් කෙනෙක් දැන් පර්සනලි මම ඇට්ලන්ටිස් එකේ ඉන්නකොට උණක් මිරිසක් හැදුනාම ડોක්ටර් දවස් 2 3කට සික් ලීව් එකක් අපි ගත්තාම ඒක සික් ලීව් එක ගන්න ඕනේ මතක් කරන්න මේ සල්ලි දීලා තමයි ගන්න ඕනේ. ඉතින් ඒක ගත්තට පස්සේ මේ දැන් මට දවස් 3ක් දුන්නොත් එහෙම මම ඩිපාර්ට්මන්ට් එකට කතා කරලා මේ ඇඩ්මින් එක ආයේ ෂේප් එකේ මගේ දවස් 2 ඉනිවාඩුව තියෙනවා. ඒ දෙකත් පුළුවන් නම් අරකට පස්සේ හරි ඉස්සෙල්ලා පස්සේ තමයි ඉතින් අරක ඉවරනහම දාගෙන දවස් 5ක් විතර රෙස්ට් කරලා තමයි වැඩට යන්නේ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ තමන් වැඩ කරන තැන. අනිත් එක ගොටු බාන වැඩේට යන්න එපා. ලොක්කට කේලම් කියන ආරෝග්‍ය දේවල් කියන ඕවා කියන්න යන්න එපා. ඕකෙන් තමුන්ගේ චරිතෙත් ඝාතනය වෙනවා. මොකද ඔය ලොක්කෝ කියන කට්ටිය ගොඩක් වෙලාට පොඩි තැන්වල එයා ඊළඟට තව ඔයාට වඩා හොඳට ගොට්ට බාන එකෙක් ආවම ඔයා අර බාපු ගොට්ට ටිකත් අරගෙන උගේ ගොට්ටට දාලා ඌව උඩට ගන්නවා. එතකොට උඹට තව කැපිල්ල වැඩි කියන ගොටු බාන්න යන්න එපා. තමුන්ට පැවරෙන රාජකාරිය ඒ වගේම අනිතුන්ට වල කපන්න යන්නත් පස්සේ මොකද තමුන්ට දවසක අනිවාර්යෙන් වල කැපෙනවා. තමුන් නොදැනුවත්. ඒකින්ද වල කපන්න යන්න එපා. තමුන්ට දෙන රස්සාව කරලා පාඩුවේ කරන්න. හරිද? තර මේ UA කියන්නේ එහෙම සක්කිලි තැනක් නෙමෙයි. මිනිසුන්ට ලෙඩක දුකදී බෙහෙත් ගන්න බැරි. හැබැයි මෙහෙම කතන්දරයක් තියෙනවා. ඔය ලේබර්ස්ලා විදිහට වැඩ කරන කට්ටිය ගොඩක් අපේ ලංකාවේ කට්ටිය මේ දවස්වල ගිහිල්ලා දාන්නේ ඔය ලේබර්ස් වැඩවලට. අන්න ඒ වගේ කට්ටියගේ කතන්දරේ චුට්ටක් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ මිනිසුන්ගේ පඩිය හරි අඩුයි. මොකද මම ඔය දැකලා තිනවා හොටෙල් වල ජොබ් එකකට දාන්නේ අනම්මනම් කියලා කිව්වට හොඳට හොයලා බලන්න මොකද්ද ඔයාට හොටෙල් එකේ කරන්න තියෙන්නේ. ඔයා ක්ලීනර් කෙනෙක් නම් බොහෝ දුරට ඔයා මෑන් පවර් කම්පැනි එකක් කරා තමයි එතන ක්ලීනින් ජොබ් එකට යන්නේ. එතකොට ඔයාට ඒ මෑන් පවර් කම්පැනි එකෙන් දෙන ෆැසිලිටිස් එක තමයි ඔයාට ජීවත් වෙන්නේ. ඒගොල්ලන් දෙන සැලරිස්, ඒගොල්ලන් දෙන ඇකොමඩේෂන් බොහෝ දුරට ලේබර් කැම්ප් එකක්. එතකොට කණ්ඩ දෙනවා කියනවනේ. දැන් මම ඇට්ලාන්ටිස් එකේ වැඩ කරනවා. අපේ ක්ලීනින් කට්ටියක් ගොඩාක් වෙලාට ඇවිල්ලා වැඩ කරේ ඔය ඒ වගේ තැන් වලින්. හැබැයි අපේ හොටෙල් එකෙන් ගොඩක් වෙලාට මේ මිනිස්සුන්ට හොඳට සැලකුවා. ඒගොල්ලන්ට අපිත් එක්කම වාඩි වෙලා අපේම ස්ටාෆ් කැෆෙටේරියා වලින් කෑම කන්න පුළුවන් වුණා. හැබැයි ඒගොල්ලන් මට පර්සනලි කියලා තිනවා ඒගොල්ලන්ගේ කෑම දෙන්න තැන්නේ. ඒගොල්ලන් බෝලරට පරාට දෙකයි, බිත්තරයයි, පරිප්පු ටිකකුයි, එහෙම නැත්නම් චපාති දෙකයි, පරිප්පු ටිකයි, සාම්බාර ටිකක් තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ. ඉතින් රූම් එකේ 10ක් 15ක් ඉන්නවා. නමුත් දෙයියනේ කියලා මට ඇට්ලාන්ටිස් එකෙන් කවදාවත් එහෙම සැලකන්නේ අපේ දන්න කට්ටිය සුපිරිම ඇකොමඩේෂන්. ඉතින් ඒක නිසා ඔය ගොඩාක් කට්ටිය එහි ගිහලා අමාරු වැටෙන ඔන්න ඔය ලේබර් වීසා එකකට ගිහලා හෙල්පර් කෙනෙක් විදිහට ක්ලීනින් ජොබ් එකකට ගියාම ඔය අමාරුවේ වැටෙනවා. මම ඔය හවුස්මේට් කතන්දරය ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක වෙනස් වෙනවා එක තැන්වල එක විදිහට. ඉතින් ඒක නිසා ඔය ඔහොම බය කරන්න එක හරියන්නේ නැහැ. එහෙම සක්කිලි තැනක් නෙමෙයි. අනිත් එක නිවාඩු ගැන කතා කරොත්
එක දවසක් නිවාඩු ඒ ලේබර් ලෝ එකේ තියෙන්නේ. එක සතියට පැය මෙච්චරක් වැඩ කරන්න ඕනේ. දවසක නිවාඩුවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා තමුන් වැඩ කරන දැන් මට පර්සනලි මම වැඩ කරපු තැන මට නිවාඩු දෙකක් තිබ්බා. ඒතර ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් නම් සෙනසුරාදා බොහෝ දුරට නිවාඩු වැටෙන්න පුළුවන්. ඒතකොට මගේ සමහර යාළුවෝ ඉන්නවා ඩුබායි එයාපෝට් එකේ වැඩ කරන උන්ට බොහෝ දුරට සමහරක් උන් දවස් 4-5ක් වැඩ කරනවා දවස් 3ක් නිවාඩු. ඔහොම ෂිෆ්ට් තියෙන කට්ටිය තියෙනවා. ඉතින් ඒක නිසා මේ හැමෝන්ටම එක දවසයි නිවාඩු හැමෝන්ටම මේ අත කැඩුනත් වැඩට යන්න ඕනේ. ඒවා මේ බොරු කතන්දර. තමුන්ට අසනීපයක් තියෙනවා නම් ඒවට බෙහෙත් කරන්න පුළුවන්. ඔයා එම්ප්ලොයිමන්ට් වීසා එකක ඉන්නවා නම් ඔයාට එහෙම කම්පැනියේ වැඩ කරන්න කියලා බල කරනවා නම් බය නැතුව ලේබර් ඔෆිස් එකට යන්න. ඒගොල්ලන් ඒ දේවල් ගැන බලාගනි. හරිද? අනිත් එක ඔයාට අවුරුදු 2ක් යනකම් ජොබ් එකක් මාරු කරන්න බෑ කියන කතන්දරේ නම් බොරු. දැන් ඩුබායි වල එහෙම නැත්නම් UAE වල ලෝ එක දැන් පට්ට. මම 2011 දී ඇට්ලාන්ටිස් එකට මාරු වෙනකොට ඉස්සෙල්ලා කම්පැනි එකෙන් මට ඔටෝමැටිකලි බෑන් එකක් එනවා මාස 6ක වෙන ජොබ් එකක් කරන්න බැරි වෙනවා. නමුත් මම ඒ දවස්වල විස්තර හොයාගත්තා. එතකොට මම දන්නවා හරි මට මේ ජොබ් එක මාරු කරගන්න පුළුවන් කියලා. මොකද මම වැඩ කරේ ෆ්‍රී සෝන් එකේ ඉඳලා ඒ ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් දැන් එච්චර ප්‍රශ්න නෑ. දැන් ඔයාට වැඩ කරන්න බැරි නම් ඔයාට ක්‍රම තියෙනවා වෙන ජොබ් එකකට මාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ජොබ් එකෙන් අයින් වුණාම ඔයාට මාසෙක වගේ කාලයක් තියෙනවා වෙන ජොබ් එකක් හොයාගන්න. එහෙම නැත්නම් ඔයාගේ වීසා එක මාරු කරන්න. මේ දැන් සෑහෙන දේවල් එහි තියෙනවා. අපි දුබායි වල ගිය කාලවල මේ පරණ කට්ටිය දන්නවා. එතකොට ලෝ එක ටිකක් හරි තදයි. දැන් වගේ නෙමෙයි. ඉතින් ඒක නිසා ඕගලන් හොඳට හොයලා බලලා යන්න ඕගලන්ව කවුද ගෙනියන්නේ ඕගලන්ව මොකටද දාන ජොබ් එක තුන් වෙනම කණ්ඩ දෙනවද මොකද්ද කියලා කිව්වත් කොහෙටද වැඩ කරන්න දාන්නේ මොකද ලේබර් කෙනෙක් විදියට වාව මෑන් පවර් කම්පැනි එකකට දැම්මොත් ඉතින් එතනදී කතන්දරේ අමාරු වෙනවා ඉතින් අනිත් එක ඔය විසිට් වීසා එකකින් ගිහලා ජොබ් එකක් කරන එක නීතියෙන් අවශ්‍ය නැති දෙයක් ඕගලන්ට නීති අනුකූල දෙයක් නෙමෙයි ඒක මොකද ඔය ගොඩක් කම්පැනිස් වලින් ඔය පුංචි පුංචි හොර කම්පැනිස් වලින් හරි කැමති විසිට් එකකින් එක වැඩට තියාගන්න මොකද ඔගේ මාසයක් එකමාරක් වැඩට අරගෙන ඕනනම් එළියට දෙන්න හැකි මොකද ඌට කම්ප්ලේන්ට් කරන්න බෑ ඌට ලෙඩක් දුකක් හැදුනත් ඌට වැඩ කරන්න යන්න වෙනවා එහෙම නැත්නම් අරුන් පඩි කපන්න දෙන්නේ නැහැ කියන්න පුළුවන් ඕන දෙයක් කියන්න පුළුවන් මොකද මා නීති අනුකූලව නෙමෙයි වැඩ කරන්නේ අනිත් එක තමයි එම්ප්ලොයිමන්ට් වීසා එකක් ගත්ත ගමන් ඔයා විසිට් එකෙන් නම් ඩුබායි වලට එහෙම නැත්නම් එක්සත් අරාබි එමිරාජයට ගියා අබුඩාබි සහ ඩුබායි වල අපේ එම්බසි එක තියෙන ඒකට ගිහිල්ලා බියුරෝ එක ගෙවලා ඒකත් කරන්න මොකද එතකොට වාට අපේ ලංකාවේ රජයෙන් පැත්තෙත් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා හරිද මේවා මේ අපි හිතුවේ නැති වුණාට ඒවා ඕනේ නැහැ එහෙම නම් කවුරු හරි කියනවනේ ඕවා මොනවද ඌට වඩා ගේහිම් ගහන්න පුළුවන් එහෙමයි කියලා ප්‍රශ්නයක් වුණාම තමයි ඔය ඔක්කොගෙම උමනාව ඔයගලන්ට දැනෙන්නේ ඒක නිසා ඔය ලොකු අයියලා සුදු අයියලා කළු අයියලා කියන දේ වැඩිය හිතන්නේ නැතුව තමුන් නීති අනුකූලව කොහෙන් හරි ජොබ් එකක් කරනවා නම් ඒ අදාළ කම්පැනි එකෙන් වීසා එක බය නැතුව ගන්න අනිත් එක ඔය වීසා කැටගරිස් කීපයක් තියෙනවා UAE වල මම ඒ ගැන පස්සේ කතා කරන්නම් ඔය ඩුබායි එහෙම නැත්නම් එක්සත් අරාබි එමිරාජය කියන්නේ මැද පෙරදිග තියෙන සුපිරිම රටක් වැඩ කරන්න ලේබල් එක හොඳම තැන ආරක්ෂාව අතින් ඕගොල්ලන් දන්නවා ලෝකේ තියෙන අංක එකේම රටක් තමයි UAE කියන්නේ. ඉතින් ඔයක හිරගයක් නෙමෙයි. හැබැයි තමුන් කොහේ හරි රස්සාවක් කරන්න යනකොට මොකද සක්කිලි කම්පැනි සක්කිලියත් එක්ක වැඩ කරන්න තියෙන තැන් තියෙනවා. මම ඒක දන්නවා. ඒ සමහරක් මේ ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකේ තියෙනවා ෆැක්ටරිස් අනම්මනම් තියෙන. ඒවා ඉතින් අර ඕන වෙලාවක රස්සාවල් තියෙනවා. ඔය කොහෙන් හරි කන්ටැක්ට් මට උනත් කාවරි ගිහින් දාන්න පුළුවන්. ගිහිල්ලා ඒගොල්ලන් ජොබ් එකක් තියෙනවද? හරි ඔබට ඩිරාම් 500ක් දෙන්නම් එක ඒවා කියයි. එහෙම තැන් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ තැනකට වැඩකට දැම්මොත් ඉතින් ඕගලන්ට හරි අමාරු වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ හොඳට හොයලා බලලා කොන්ට්‍රැක්ට් එකක් අරගෙන බය නැතුව යන්න. එතකොට ඕගලන්ගේ ගෙවල් වල මිනිස්සුන්ටත් හිතේ ගින්දරක් නැහැ. තමුන්ගේ දරුවා තමුන්ගේ දුව පුතා වැඩ කරන්නේ පරිස්සමෙන් යනවා වැඩට. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් වගකීමක් ගන්න කෙනෙක් ඉන්නවා කියන දේ. එතකොට තියෙනවා. මොකද මම උනත් ඇට්ලාන්ටිස් එකට ජොයින් එක වුණ වෙලාවේ මගේ ඊට ඉස්සෙල්ලා කම්පැනි එකට උනත් ජොයින් වුණ වෙලාවේ අපි අස්සම් කරනවා කොන්ට්‍රැක්ට් එකකට අපිට මොනවා හරි වුණොත් අපේ ඉන්ෂුරන්ස් එකෙන් හම්බෙන දේවල් මොනවද කාටද දෙන්න ඕනේ මේ හැම දෙයක්ම අපි අස්සම් කරනවා. ඉතින් එහෙම මුකුත් නැතුව වැඩ කරලා එහෙම කාටවත් කරදරයක් වෙන්න එපා. එහෙම දේවල් ඕන තරම් වෙනවා. ඒ මොකද ෆැක්ටරි එකකද මොකක් හරි ලේබර් ජොබ් එකක් කරනකොට ඕන තරම් අනතුරු වෙන්න පුළුවන් නේ. ඒක නිසා ඔය කොයි අය කොයි විදිහට ඇහුවත් ඕගලන් කල්පනාවෙන් සල්ලි දෙන්න කල්පනාවෙන් ඕගලන්ගේ ජීවිතේ මැච් එක ගහන්න මොකද වැරදුනොත් ඕගලන්ට ආයි හරි ගස්ස ගන්න කවුරුත් උදව් කරන්නේ නැති වෙයි. හරිද? ඒක නිසා ලස්සනට මැච් එක ගහන්න පුළුවන් තරම් තමයි එක්සත් අරාබි එමිරාජ්‍ය කියන්නේ මගේ ජීවිතේ මම අදටත් විශ්වාස කරන්නේ මගේ ලයිෆ් එක ගොඩ දාගන්න උදව් කරපු තැන එතන. ඉතින් එතන ඕගලන්ට ගිහිල්ලා ගොටු බාන්න නැතුව තමුන්ගේ පාඩුවේ ඩීසන්ට් විදියට වැඩ කරන්න කොහොම හරි බලන්න අද ඔයා 1500ට නම් පඩිය ගියේ ඔයා හෙට බලන්න ඔයා කොහොමද එතනින් ඔයාට ඉස්සරහට යන්න පුළුවන් නම් එතනින් ඉස්සරහට යන්න එහෙම නැත්නම් ඔයා බලන්න ඔයාගේ වටපිටේ ඕන තරම් ඔන්ලයින් වල ජොබ්ස් තියෙනවා ඇප්ලයි කරලා try එකක් දෙන්න වෙන තැනකට විශේෂයෙන් chef කෙනෙක් නම්
අඩු පඩියට නම් වැඩ කරන්න එපා. මොකද ඕන තරම් තැන් තියෙනවා හොඳ පඩි වලට වැඩ කරන්න. මම ෂෙෆ් කෙනෙක් නෙමෙයි. මම රිටේල් ෆීල්ඩ් එකේ හිටිය කෙනෙක්. රිටේල් ෆීල්ඩ් එකේ ෂෙෆ්ලත් එක්ක ගත්තොත් අපි දෙගොල්ලෝ තරගෙට ඉන්නේ. මොකද දන්නවනේ අපි කමිෂන් වලට වැඩ කරන්නේ. අපි අපේ ගොඩක් වෙලාට පඩි වැඩ කරනකොට අපිට ලිමිට් එකක් නැතුව වුණත් හම්බ කරන්න පුළුවන් රිටේල් ෆීල්ඩ් එකේ. ඒක නිසා මේ ඕගලන් හොඳට හොයලා බලලා ඔය ඔයගලන්ගේ ජීවිතේ ඉස්සරහ අඩිය තියන්න. මොකද වැරදුනොත් කවුරුත් ඕගලන්ට එන්නේ නැහැ. නමුත් UA කියන්නේ පට්ට ප්ලේස් එකක්. පිටිපස්සට බෙහෙත් ගහගෙන ඕගලන් අතපය කඩාගෙන වැඩ කරන්න ඕනේ නැහැ. ගොට්ට බාන්න ඕන නම් එහෙම ගිහලා වැඩ කරන්න. නැත්තම් ලෝ එකක් තියෙනවා. බය නැතුව හොඳින් වැඩ කරන්න පුළුවන් තැන තමයි එක්සත් අරාබි එමිරාජ්‍ය. චාව්.